ජෙන්ටින් හයිලන්ඩ්ස් බස් එකට නැගිටලා ඉන්නේ. එතකොට මම උදේ හොටෙල් එකෙන් 6:00 විතර චෙක් අවුට් වුණා. ලගේජ් ගෑලට තියාගන්න කිව්වා මම හවස එන්නම් කියලා. ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට යන්න මට KLCC සෙන්ට්‍රල් කියන ස්ටේෂන් එකට එන්න ඕනේ. එතන තනි බිල්ඩින් එකක් මෝල් එකක් තියෙනවා. මෙයාගේ මෙට්‍රෝ KLIA එක්ස්ප්‍රස් එයාපෝට් ෂටල් එක ඔය ගොඩක් කනෙක්ට් වෙන හබ් එකක් තමයි KLCC සෙන්ට්‍රල් කියන්නේ. මේකේ ලෝවර් ග්‍රවුන්ඩ් එකේ කියනවා අවිල් ඔයාට එන්න පුළුවන් මෙතනට. චයිනා ටවුන් පැත්තේ නම් ඉන්නේ ලයින් 5 LRT එක අරගෙන. ඒකවල මම පසාර්සේනි කියන එතන මගේ හොටෙල් එක ගාව ස්ටේෂන් එකට ඇවිදගෙන ගිහිල්ලා එතනින් එක ස්ටොප් එකයි KLCC සෙන්ට්‍රල් වල තියෙන්නේ. KLCC සෙන්ට්‍රල් වලින් බහැලා ලිෆ්ට් එකක් ගන්න ලෝවර් ග්‍රවුන්ඩ් එකට. එතකොට අපි ඉන්නේ බස් ටර්මිනල් එකට. මේ ටිකට් එක මම කලින් ඔන්ලයින් ඕඩර් කරා. මොකද ගොඩක් තැන්වල කියලා තිබ්බා මේ බස් මේ ටිකට්ස් ඉවර වෙනවා කියලා. යන්න එන්න ඒකෙත් 52ක් වගේ. ඒකේ තිබ්බ ඉන්ක්ලූඩ්ස් කේබල් කාර් කියලාත් ටිකට් එක ගන්න තැන. හැබැයි ටිකට් එකේ නම් මොකුත් ඒකයි සඳහනක් නැහැ. පොඩ බලන්න වෙනවා. ජෙන්ටින් හයිලන්ඩ්ස් වල රවානා ස්කයිවේ කියන එතනින් තමයි අපි කේබල් කාර් එක ගන්න ඕනේ. බස් එක ඇවිල්ලා එතන නිකන් ග්‍රවුන්ඩ් ලෙවල් එකේ නවත්තුවා. දැන් මෙතන එස්කලේටර්ස් අරගෙන උඩටම යන්න ඕන. උඩම තමයි තියෙන කේබල් කාර් රයිඩ් එක. මං ගත්ත බස් ටිකට් එකේ රිංගිත් 26 දෙකක් යන්නයි එන්නයි දෙකටම මේ කේබල් කාර් රයිඩ් එක ඉන්ක්ලූඩ්ස් කියලා තියෙනවා. හැබැයි එක ටිකට් එකයි ආවේ. දැන් ඒක QR ඇදින මන් දන්නේ ඒක දැන් අවානා එකේ ස්කයි කැප්ස් වල try කරලා බලන්න ඕනේ. නැත්තම් වෙනම ටිකට් එකක් නම් හම්බුන්නේ නැහැ මට කේබල් කාර් වලට කියලා.
ගෙදරට ආවා. මෙතන බෑපු ගම්මම තියෙන්නේ මෝල් එක. නැගෙත් මෝල් එකකින් බැස්සෙත් මෝල් එකකින් සහ මේ අපිට තව ගොඩක් shopping malls ඒ වගේම hotels ගොඩක් තියෙනවා. මෙතන අර උඩට එනකොටම පේනවා පාට හොටල් එකක්. ඒක තමයි ලෝකේ ලොකුම හෝටලය in terms of ඒ කියන්නේ number of rooms. කාමර වැඩිම ගාණක් තියෙන හෝටලය. මට මතක නැහැ හරියට කාමර ගාණ කොහොමරි කාමර වැඩිම ගාණක්. මොන හරි ආමාශයකට කරගන්න ඕනේ. හැබැයි අර්බුදේ කියන්නේ කුකුල අතේ අරන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ගයිස් මං ආව ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන රෙස්ටෝරන්ට් එකකට. මම මේ රොටි එක try කරන්න යන chicken එක. ගයිස් මම මේ මෝල් එකෙත් ආපු ගමන් පළවෙනියටම ගිහින් බැලුවේ වැසිකිලි පරීක්ෂාව. මට තේරෙන්නේ ඇයි මෙච්චර දියුණු රටක් වෙලත් මෙයාලා මෝල් එක හොඳට පිරිසිදුව තියන් ඉන්නවා. ඇයි වොෂ්රූම්ස් පිරිසිදු නැත්තේ? දැන් මං උදෙන්ම ගිහින් බැලුවේ වොෂ්රූම් වල කන්ඩිෂන් එක නිකන් දවස පටන් ගත්ත ගමන් අනිවාර්යෙන් පිරිසිදුවට තියෙන්න බෑ. but still ටිකක් අපිරිසිදු. Is it working? Okay. I just need this one along with this hot Milo. Milo, huh? Yeah, upgrade to a set. Okay. And That's it. Yeah. Thank you. Guys, මම දන්නේ මේ අපි ඩයලොග් එක බැන බැන හිටියට වැඩක් නැහැ. ඉතින් මේ මෙහෙත් මගුල් සිම් එකක් දාගත්තා. ලෝඩ් වෙන්නේ නැහැ. එලාගෙන ඉඳලා ෆෝන් එකේ අවුලක්ද කියලා. Guys, මගේ hot Milo ආවා. ෆුල් ටැංක් එකක් දාලා තව භාගයක් තියෙනවා friends. ටික වෙලාවකින් ice Milo එකක් ගන්නත් බලන්න මේක. Guys, කෑම එකක් තමයි මම පෙන්නන්නම්. රසපාරට තියෙනවා එකම අවුල තියෙන්නේ පෝෂන් එක මදි වේද කියලා පොඩි බයක් තියෙනවා. රොටි දෙකක් තියෙන්නේ. අහලා බලන්න ඕනේ රොටි විතරක් වෙනම ගන්න පුළුවන් නේද? සුද්දෙක් වෙලා ඉන්නේ guys. රොටි ගන්න හැමදෙන් කෑරක් වේ. අතරම රායය. ගොඩක්. මං කාලෙන් නම් ඔයාලා දෙකන් කියලා කිලි. කෑම ගැන හිස් කරා friends. මේ රොටි දෙක මදි වෙයි කියලා හිතුනට පෙරේතයා වගේ කිව්වට මේ ඇත්තටම ඇති ඒක ෂේප් chicken එකත් එක්ක කාලා boneless chicken නෑ නේ කට්ටක් එක chicken එකක් තිබ්බා මේ අවුලක් නෑ රහයි. Milo එක මම අර කලින් එකපාරක් දාගෙන ඉතර උනාගෙන දැන් දෙවෙනි පාරක් full දාගත්තා. තව චුට්ටක් මේක ඉතුරුයි. Milo වේලම මේ වදින සීන් එකක් තියෙනවා. මෙතන බස් ටිකට් හරි මොකක් හරි ගන්න පොලිමක් තියෙනවා. එහා පැත්තෙන් ඉන්ඩෝ තීම් පාක් එක. මෙතනින් ස්කයි කැසිනෝ කියන කැසිනෝ එකට මේ LED ස්ක්‍රීන්ස් මෙතන ස්පීකර්ස් බෆර් සෙට් එකක් එහෙම දෙනවා. තාම හැබැයි මොකුත් දාලා නැහැ. මේ කැසිනෝ එකම තමයි. මෙතන තියෙනවා යාළුවනේ ජුරාසික් රිසර්ච් සෙන්ටර් කියලා ඩම්ස් එක. ඉන්ඩෝ තීම් පාක් එකට මේ ස්ක්‍රීන් එක ඒ කියන්නේ සිවිලිමඩ ගහලා දෙන LED ස්ක්‍රීන් එක. දැන් වම්පකාස් තියෙනවා. අන්න ඔය වගේ ඒවා තමයි මට කරන්න පුළුවන්. මම නැත්තම් බයයි ගොඩක් ඒවට මේ මේකෙන් කරගෙන අටමගුල් මං කියන්නේ නිකන් දින ඔළුවේ නිකන් ඔළුවේ කැක්කුමක් වමන එක දෙයක් හදාගන්න ඕනේ නෑනේ උදේ පාන්දරම. තේරෙනවද? මේ කිව්වොත් නොවෙත් මට ඔළුවේ කැක්කුම එනවා. කොම් දුන්නොත් මෙන්න මේ වගේ එකක් නම් මට පුළුවන් ෂේප් එකේ නැගලා යන්න තියෙන්නේ වීඩියෝ එක බල අන්න අර තාරාවනේ යූ මකරේ මකරා මේ වගේම ෂේප් මේ ගොඩක් ඒවා මං හිතන්නේ දවස පටන් ගත්තී එයාලා මේ නිකන් යවන අම්මට සිරි බ්‍රෝ ඒකේ ගියොත් නම්
මට තේරෙන්නේ නැහැ ඒක නිදාගෙන යන්න දෙන්නේ කියලා නේද මේ ගොඩක් ඔපරේටින් හවුස් කියන්නේ 11 මේක මට පුළුවන් කිසිම බයක් නැතුව වීඩියෝ ගේම්ස් පාක් කියලා එකකුත් තියෙනවා මෙතන ඉතින් ආයෙත් ගියොත් රෙස්ටෝරන්ට්ස් නම්මනන් ටික වීඩියෝ ගේම්ස් පාක් එකෙත් පොඩ්ඩක් හොම්බ දාලා බලමු මේකයි වීඩියෝ ගේම්ස් කරලා දැම්මේ පොඩි ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා ට්‍රේන් කියන්නේ සෆාරි සීන් එකක් වගේ අරගෙන මේ ටික තමයි වීඩියෝ ගේම්ස් පාක් එකේ තියෙන්නේ මෙතනට මගේ රත්තරන් යාළුවනේ එන්න ඕනේ 11න් පස්සේ මේ මොකද ගොඩක් රයිඩ්ස් වහලා තියෙන්නේ නිකන් ඔක්කොම යන්නේ නිකන් මැෂින් එක රන් කරනවා සේෆ්ටි චෙක්ස් එහෙම උදේ පාන්දර ඕකේ ආදල් එක දෙද්දී තියෙන්නේ යනවට වඩා අර යන කට්ටිය දිහා බලන් ඉන්න එකනේ ඉතින් කට්ටිය යන්න නම් 11 වෙනකන් ඉන්න වෙනවා අයියෝ ජෙන්ටින් හයිලන්ඩ්ස් එනවා නම් මෙහෙමයි ඉතින් ඔයාලට පල්ලෙහා තියෙන ස්කයි කැබ්ස් නැත්තම් මොනවද කියන්නේ කේබල් කාර් රයිඩ්ස් වලට තියෙන රෂ් එක එතන පොලිමින් එකේ එතන පොලිමින් නැතුව වැඩේ කරගන්න ඕන නම් උදෙන් මෙන්න වෙනවා හැබැයි උදෙන්ම ආවොත් ඔයාලට මෙතන ගොඩක් shops malls වල theme parks ඔක්කොම වහලා තියෙන්නේ 11 12 1 විතර වෙනකම් දැන් මම ළඟ තිබ්බ ස්ටෝල් එකකට ගියාම එතන ස්ටාෆ් එක ඉන්නේ ෂොප් එක කරලා මේ කවුරුත් උදව් කරන්නවත් දැන් ස්ටාෆ් එක ඉන්නේ එකටලු 1 pm කිව්වා ඉතින් ඒකයි තත්ත්වය දැන් මාව කියලා එච්චරම මේ වැඩක් නැහැ දැන් මේ වගේ වැඩේ තියෙන්නේ මං රිටර්න් බස් එක බුක් කරේ අර පල්ලෙහා ස්කයි කැබ් එක ගන්න තැන තියෙන කේබල් කාර් එක ගන්න තැන ඉන්න ඕනේ මං 2:00 වෙද්දී කියන්නේ 2 කාල වෙද්දිවත් එතන ඉන්න ප්ලෑන් කරන්න ඕනේනේ එතන පල්ලෙහා තව shopping mall එකකුත් තියෙනවා ඒ shopping mall එකට යන්න ඕන නිසා ඉතින් මට මෙතනින් 11:00 12ට විතර කැපෙන්න වෙනවා ලන්ච් ගන්නත් වෙනවා ඔය වැඩ ටිකම තියෙනවානේ මෙතන පොඩි ස්ටෝල් එකක් තියෙනවා සීනියර් ෂොප් එකක් ටොයිස් අනම්මන ඉඳලා මේ අර ඔක්කොම එක ගේම්ස් කරලා තෑගි දිනන්න තියෙන්නේ සිල්ලර බඩු කඩේ ඉඳන් වහලා තියෙන්නේ වතුරයක් ගන්න ඕන නැත්තම් තැනක් නැහැ ගයිස් මං බැලුවේ ආයේ යන්න කියලා මේ ස්කයි අවාන නෙමෙයි shopping mall එක නම් මතක නැහැ කොහොමද කේබල් කාර් එකෙන් උඩට ආව shopping mall එක ගයිස් අවානා ස්කයි කැබ් ගන්න තැනින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ආවට පස්සේ ඒක ඇතුළෙන්ම එන්ට්‍රන්ස් එකක් තියෙනවා ජෙන්ටින් හයිලන්ඩ්ස් ප්‍රීමියම් අවුට්ලට්ස් වලට මේකේ ඩිසයිනර් බ්‍රෑන්ඩ්ස් 150කට වඩා තියෙනවා කියනවා සහ up to 65% ඩිස්කවුන්ට්ස් තියෙනවා කියලා කියනවා මේ ජෙන්ටින් හයිලන්ඩ්ස් ඉතින් එනවා කියන්නේ දේවල් තුනයි එකක් ඔයා වටේ පරිසරය එන්ජොයි කරනවා මේ දවස්වල එච්චරම සීතල නැහැ හැබැයි ඔයාලා දකින්න ඇති මේ උදේ ඉද්දී හොඳට අවුව තිබ්බා හැබැයි දවල් වෙද්දී මීදුම දැන් මම පල්ලෙහාට බහින වෙලාවේ ඔක්කොම වැහිලා තිබ්බේ අර තීම් පාක්ස් එක්ක එහෙම ඔක්කොම මීදුමෙන් වැහිලා තිබ්බේ විනාඩි 10ක විතර කේබල් කාර් රයිඩ් එකක් තියෙන උඩටම සහ ඒ අතරමැග ස්ටේෂන් එකක් හම්බ වෙනවා ඒ ස්ටේෂන් එකෙන් බැස්සොත් ඊමැල් කියන එතන ටෙම්පල් එකක් තියෙනවා ඔයාලට පුළුවන් ඒ ටෙම්පල් එක විසිට් කරන්න යන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ මේක ගැන දැන් කේබල් කාර් එක ගැන මම දැන් ඉන්නේ ප්‍රීමියම් අවුට්ලට්ස් වල මම බලලා කියන්නම් ඇත්තට මෙතෙන් ඩිස්කවුන්ට්ස් වර්ද්ද කොහොමද කියලා. අර පැත්තේ ලා කොස්ට්
තියෙනවා සුපර් ඩ්‍රයි ස්ටෝර් එකක් තියෙනවා 70% off කියලා දාලා තියෙනවා ඕවට ගියොත් ඇතුළට පොකට් එකට ගලනවා ඒ නිසා කියන මොන දෙයක් හිතන් ඉන්නවනේ ඒකට යනවා මිසක් නිකන් ඩිස්කවුන්ට් තිබ්බ කියලා ගන්නම ඕනේ නෑනේ මේ තියෙන මැලේසියා වල මිඩ්නයිට් ඩීවාස් එක මේ මෝල්ස් වල අර්බුදය කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්න කොහෙන් ඉවර කරනවද කියලා. සමහර වෙලාවට ගොඩක් දැන් මිස් වෙනවා වෙන්න පුළුවන් අපිට. අර පැත්තේ තියෙන ASICS ස්ටෝර් එකක්. මෙතන Levi's එකක් තියෙනවා. buy 2 get 1 free කියලා කියනවා. Yep. Sorry? By card. Guys, discount තිබ්බට ගන්න ඕනේ නෑනේ කියලා ටික දුරක් යද්දි හම්බුණා රොලෝස් ගඩයක් එතන සෙයිකෝ වොච් එකක් ගත්තා ඊළඟ වොච් එක ඊට වඩා අඩු රේන්ජ් එකක මොකක් හරි වොච් එකක් ගන්න පුළුවන් රිංගිත් එකකට ප්ලස් ඒ දෙන සෙයිකෝ වොච් එකට 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් එතන අර සෙයිකෝ එකයි මම තව මේ ෆැෂන් බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගත්ත ඩුකාටි එකක් දෙකම ඉන්ටර්නැෂනල් වොරන්ටි තියෙනවා දෙකටම උනේ 70000 ගාණක් ගත්තා. ඉතින් ඩිස්කවුන්ට් තිබ්බ කියලා ගෑනුණා. I have 10 people small, but it's not here. 10 people over there, but never small. The maximum discount. At least 20 people. No, maybe shall we put them inside this? Thank you. Guys, අර්බුදකාරී තත්ත්වයක් Nike එකට ගියා. මේ බෑග් එකත් ගන්න වුණා. ගත්තු සපත්තු දාන්න. මේක ගන්න එක ලාභයි මොකද මේ පොලිතින් බෑග් එක ගන්නවා නම් මේ මීඩියම් සයිස් බෑග් එක රිංගිත් 5ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 400ක් වගේ වෙනවා. මේ ඩෆල් බෑග් එකම උනේ රිංගිත් 60 ගාණක්. 129 මේක 50% off. 60 ගාණක් කියන්නේ හයවරකටනේ 4800 රුපියල් 5000ක් වගේ උනේ. 500ක් දීලා මේ මල්ල ගන්න වෙලේ සපත්තු ටික දාගෙන යන්න මේක ගත්තා. ඉතින් කියලා guys අනිවාර්යෙන් ඔයාලා Nike, Skechers, Under Armour, Asics ඔය වගේ ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ්ස්, ඩිසයිනර් බ්‍රෑන්ඩ්ස් ගන්නවා නම් මෙතනට අනිවාර්යෙන් එන්න. tax free මෙතන watches. තව Mitsui Mall කියලා එකක් තියෙනවා එයාපෝට් එක පැත්තේ. ඒ මෝල් එකෙත් ගොඩක් ෆැක්ටරි අවුට්ලට්ස් තියෙනවා කියලා මම දැක්ක. මම ඇත්තටම එතනින් තමයි ගන්න හිටියේ. මෙතනින් ගන්න හිටියේ නෑ. හැබැයි මෙතන තිබ්බ ගණන් දැක්කම මට හිතුණා මේ ඇත්තට මේක හොඳ ගාණක් කියලා. මොකද රුපියල් 5000ට මේ බෑග් එක මාර වටිනවා. සපත්තුත් නිකන් රිගිත් 180 200 වගේ ඒවා තිබ්බේ. ඒවා 50% off. ඒ කියන්නේ 180 දාලා තියෙන්නේ ඩිස්කවුන්ට් එකක් දාලා ඒකෙන්නුත් ආය 50% off. 50% off හම්බ වෙන්න නම් ඔයාලා මොනවා හරි බඩු 3කට වඩා ගන්න ඕනේ. නැත්නම් හම්බෙන්නේ යාලගේ දීලා තියෙන normal discount එක විතරයි. ඔයාලා මන් දන්නේ මේ discount scene එක මේවා නිකන් මේ කියන items 3කට වඩා ගත්තොත් 50% හම්බ වෙනවා කියන discount එක කොච්චර කල් තියෙයිද කියලා. at least අද එහෙම උනේ. ඉතින් මම බඩු 4ක් ගත්ත නිසා ඒ හැම බඩුවක්ම ගාන එයාලා දාලා තිබ්බ discounted price එකෙන් half a price වුණා. Yep. බලමු t-shirts Jordan එකක් තියෙනවා. අර පැත්තේ New Balance එකක් තියෙනවා. මට idea එකක් තිබ්බ friends New Balance shoes දෙකක් ගන්න.
දැන් නම් මං වියදම් කරන්න යන්නේ අය සපත්තු වලට සපත්තු කුට්ටන්දයක් ගත්තා. try කරමු. Hello. Only one, just me. Do you have nasi lemak? Yeah. ගයිස් මං ප්‍රීමියම් අවුට්ලට්ස් වලින් එළියට ඇවිල්ලා පාර පැනලා මෙතන අර බස් ටර්මිනල් එකේ ඉන්නේ. මෙතන ඩිපාර්චර් වෙන්න බසස් ගොඩක් තියෙනවා. දැන් මේ වැඩේ වෙන්නේ KL සෙන්ට්‍රල් ඉඳන් ජෙන්ටින් හයිලන්ඩ්ස් වෙන එක එක බස් කම්පැනිස් ඉන්නවා. දැන් උදාහරණයක් විදියට එයරෝ බස්, රිසෝට් වර්ල්ඩ් ජෙන්කින්ස් කොහොම සෙට් එකක් ඉන්නවා. ඒකට යාළුවා තමයි මේ වැඩේ කරන්නේ. ඒකට මම මගේ ටිකට් එක බුක් කරගත්තේ රිසෝට් වර්ල්ඩ් ජෙන්කින්ස් කියන කම්පැනි එකෙන්. එතකොට යාළුවගේ බස් එක මට බුක් කරාට පස්සේ මට 2:00 බක්ස් එක තමයි මම බුක් කරේ. මේක දැන් platform 3 එකට එනවා කියලා මෙතන පොඩි ස්ක්‍රීන් එක දාලා තියෙනවා. මොනවද departed buses එන්න තියෙන බස් මොනවද මොන platform එකට දෙන්නේ බස් එක මොන කම්පැනි එකෙන්ද handle කරන්නේ ඒ වගේ දේවල්. දැන් මගේ 2:00 Resort World Genting කියන කම්පැනි එකෙන් යන බස් එක platform 3 එකට තමයි එනවා කියන්නේ. මේක එනකන් ඉන්නවා දැන් වෙලාව 2:20. Ma'am, see, I have bring 10 people more to purchase from here. Okay, 10 people more I have bring. Okay, so they are real price. So that I can also get it. What's your boss? Who is your boss? Eight. We are from India. They purchase 3 of them. We have 4 of them. We have 4 of them. They purchase annual expenses for a little bit of discount. That we can take some more discount. Also, we have bring 20 people over there in our group. That they can purchase. We are already sure. The maximum discount, we don't have any special discount. That's for 3 people. If you can provide at least a premium food business. So we have bring at least 20 people. over there. No, maybe shall we put them inside this? It will be very big. It's a request. We have Everything is based on system. We cannot override the promotion. So everything based on system. If you want to come business with Nike, you have to contact the Nike email. anything we can get. We have anything. Special not t-shirt, actually bag, this bag. Like Nike will provide that kind of service. Nike will provide that. So I will tambah-tambah berdua.